හෙල්ලෝ ළමයි හැම ඉරිදම වගේම මම මේ ඉරිදත් ඉටිකි රිස් වගේ ව්ලොග් එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. මම හිතුවා වෙනසකටත් එක්ක මේ සතියේ වීඩියෝ එක විහිළු කතාවකින් පටන් ගන්න ඕනේ කියලා. මේ ළඟදී සජබේ මන්ත්‍රීවරයෙක් කියනවා ඇමරිකාවෙන් ගේම ඉල්ලන්න පවතින රජයට කොන්ද පණ නැහැ කියලා. අපේ රටේ පවතින යුදමය ශක්තියත් එක්ක ගිහිල්ලා ඇමරිකාවෙන් ගේම ඉල්ලුවොත් මේ විදියට PVC බඩ ටිකක් හුඩ් ට්‍රැක් එකේ බැඳන් ගිහිල්ලා තමයි ගේම ඉල්ලන්න වෙන්නේ. මම මේ විදියට හුඩ් ට්‍රැක් එකේ PVC බඩ බැඳගෙන යන්නේ යුද්ධයක් කරන්න තමයි. ඒ මිනිස්සු එක්ක නෙවෙයි මහ පොළවත් එක්ක. එහෙනම් ළමයිනේ අමතක වෙන්න කලින් මේ වීඩියෝ එක ෂෙයා කරලා මට සපෝට් එකක් දීලම වීඩියෝ එක බලන්න සෙට් වෙමු. ළමයිනේ ඇත්තටම මම මේ සතියේ කරන්නේ ගොඩ දෙනෙක් මගෙන් අහපු වීඩියෝ එක. ඒක තමයි කොහොමද අයියේ මල් ලයින් සෙට් කරන්නේ. එහෙම නැත්නම් මේ ස්ප්‍රින්කල්ස් සෙට් කරන්නේ කොහොමද කියලා. ළමයිනේ මම අඟල් දෙකේ ප්‍රධාන වතුර ලයින් එකෙන් අඟලට රෙඩියස් කරලා ඒකත් අඟල් භාගයට රෙඩියස් කරලා උපරිම ප්‍රෙෂර් එකක් අරගෙන තමයි මේ වතුර මල් සෙට් කරන්න යන්නේ. ඔයාලට දැන් පේනව ඇති මම අඟලේ ටී එක ගහලා අර රෙඩියස් පයිප් සෙට් කරලා තියෙන කොටසට සමාන්තර වෙන විදිහට අඟල් භාගෙ ටී එකක් ගහලා ඒකෙන් මල් බටයක් සෙට් කරලා තියෙනවා. ඔන්න අපි දැන් ඒක පොළවට සම්බන්ධ කරන්නයි යන්නේ. ළමයිනේ මේක හදාගෙන යන ගමන්ම පොළවට වලලගෙන යන්න ඕන. බලන්නකො පොඩ්ඩක් පැහැදිලිව මේක. දැන් මගේ මේ වීඩියෝ එක බලන නොරොච්චෝලේ දලුව මාම්පුරිය නාවක්කඩුව යාළුවෝ ටික සර්ප්‍රයිස් වෙලා ඇති. මේ මිනිස්සයා මොකටද මේ අඟල් භාගෙන් ස්ප්‍රින්කල්ස් දාන්නේ කියලා. මොකද නොරොච්චෝලේ වැලි පොළවක මේ විදියට ස්ප්‍රින්කල්ස් හයි කරනවා නම් අඩුම තරමේ අඟල් 3 කාලෙන්වත් දාන්න ඕනේ. මොකද අඟල් භාගෙන් වතුර දාලා මදි. නමුත් ආනමඩුවේ පස් පොළවක ඇත්තටම මේක ලොම් පසක්. මේ පසේ තෙතමනේ හොඳට රැඳෙනවා. එතකොට අඟල් භාගේ ස්ප්‍රින්කල් එකකින් වතුර දැම්මොත් හොඳටම ප්‍රමාණවත්. හරි ළමයිනේ. දැන් මේ මම අඟලෙන් රෙඩියස් කරලා ගත්තු වතුර ලයින් එක අඟල් භාගෙන් මල් ටික අනිත් සෙට් කරලා තියෙන මල් වලට සමාන්තරව. ඒ කියන්නේ කෙලින් හිටින්න ඕන. එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලට බලනකොට හැම මලක්ම තනි කෙලින් හිටගෙන ඉන්න ඕන. මේ විදිහට හදන මල් බටේ පස්වලට යට කරගත්තාම අපිට ඒවා ආධාරකයක් නැතිව කෙලින් තියාගන්න පුළුවන්. මේ මල් ටික හදලා ඉවර වෙනකම්. මම මේ පොළවට වතුර මල් දැම්මට මේ විදිහට පාත්ති හදලා තියාගත්තට මොනවද වගා කරන්න යන්නේ කියලා තාම තීරණය කරලා නැහැ. ශේස්ත්‍රය ස්ටෑන්ඩ් බයි තියාගන්නවා. ෂණික මොකද්ද හිතෙන්නේ අන්න ඒ දේ වගා කරනවා. ළමයිනේ මේකට කියන්නේ එල්බෝ එක කියලා. අර දෙකට නැමිච්ච කෑල්ල කියලා එහෙම හાર્ඩ්වෙයාර් වලට ගිහිල්ලා ඉල්ලන්න එපා. මොකද්ද එල්බෝ? වතුර මල් පේලියේ අවසානම වෙන තැන මලට අපි දාන්නේ එල්බෝ එකක්. මට කියන්න අමතකුණානේ මේ හැම වතුර මලකම දුර පරතරය අඩි 12යි. අඩි 12න් 12ට තමයි මේ වතුර මල් දාලා තියෙන්නේ. අඩි 12න් 12ට දැම්මොත් තමයි මුළු ශේස්ත්‍රයම එක වගේ තෙමන්න පුළුවන්. ළමයිනේ මේකට කියන්නේ වෑල් සොකට් එක කියලා. අඟල් භාගේ වෑල් සොකට් එක. මේ වෑල් සොකට් එකේ මොකද්ද දන්නවද කරන්නේ? මෙන්න මේ විදිහට මල් බටේට ගම් ගාලා අලව ගන්න ඕනේ. එහෙනම් අපි ඩබල් එකේ වෑල් සොකට් එකත් මල් බටේට අලව ගමුකෝ. අනේ ළමයිනේ ඔයාලා කොච්චර කිව්වත් වැඩ කරනකොට බැනියමක් අඳින්න කියලා දාඩිය දාන වෙලාවට බැනියන් ඇඳන් වැඩ කරන්න බෑ. නිකන් හරි පස් ටිකක් ඇඟ ඇතුළට ගියාම ඒකට ඇඟ කැපෙනවා. හරි අමාරුයි එතකොට. ඊට වඩා මෙහෙම අවුවට පිච්චෙන එක සැපක්. අවුව වැස්ස රෑ දහවල ආන්ගේ වගේ දේවල් මගේ ජීවිතේ ඇත්තටම නෑ ළමයි. ඒ පාර සනූ කොළුවා මොනාද මේ කරන්න හදන්නේ? එහෙමද කල්පනා කරේ? අනේ ළමයිනේ මම අර මල් බටවලට ආධාරකයක් විදියට හිටවන්න ඉනි ටිකක් කපනවා.
ආනමඩුවෙනම් ඕන තරම් ඉනි තියෙනවා. එලියට බැස්සනම් ඉනි 100ක් 200ක් කිසි ගේමක් නැතුව කපා ගන්න පුළුවන්. ඒත් නොරොච්චෝලේ බෙහෙතකටවත් ඉන්නක් නෑ හොයාගන්න. ළමයිනේ මල් බටේට ආධාරකයක් හිටවන්න හේතුව තමයි සමහරක් වෙලාවට වතුර ගහනකොට මල් බටේ වනනවා. ඒ කියන්නේ බටේ තියෙන උසත් එක්ක වතුර ප්‍රෙෂර් එක වැඩි වුණොත් මල් බටේ නටන්න පටන් ගන්නවා. නටනවා කියන එකෙන් මං අදහස් කරේ මේ උඩ රට නැටුම් නෙවෙයි වැනෙනවා කියන එක. එහෙම වැනුනහම අපි මේ මල් බටේ සම්බන්ධ කරලා තියන්නේ එක්කෝ ටී ෂොකට් එකකට නැත්තම් එල්බෝ එකකට. ඒ විදිහට ආධාරකයක් බැන්දේ නැත්තම් නටලා මල් බටේ යටින්ම කැඩෙනවා. එහෙම වුණාම ගොවිතැන් කිරිල්ල එපා වෙනවා. ළමයිනේ මම වගාවට පාවිච්චි කරන්න යන ස්ප්‍රින්කල්ස් මෙන්න මේවා. මේකත් වෙළඳපොලේ මේ වෙනකොට රුපියල් 80කට වගේ ගන්න පුළුවන්. මම හිතුවා මේ ස්ප්‍රින්කල්ස් පාවිච්චි කරන එකේ වාසි සහ අවාසි කිහිපයක් ඔයාලට කියන්න ඕනේ කියලා. මම මුලින්ම වාසි ටික කියන්නම්. ළමයිනේ අපිට මේ ස්ප්‍රින්කල්ස් වලින් මුළු ශේෂ්ත්‍රයටම හොඳට වතුර දාගන්න පුළුවන්. ඩ්‍රිප් ඉරිගේෂන් වගේ නෙවෙයි මේ මල් වලින් අපිට අපේ වගාව හොඳට නහවලා ගන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණාව තමයි ළමයි අපි වගාවට පලිබෝධකයින් පාලනය කරන්න පාවිච්චි කරන කෙමිකල් හෝදලා අරින්න පුළුවන් මේ වෝටර් සිස්ටම් එකට විතරයි. ඩ්‍රිප් ඉරිගේෂන් වලින් කරන්නේ පොළව යටින් වතුර සප්ලයි කරන එක. නමුත් අපි ඩ්‍රිප් ඉරිගේෂන් දාලා වගා කළත් ඒකට කෙමිකල් ගහනවනේ. එතකොට ඒ කෙමිකල් හේදෙන්නේ කොහොමද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ගොවියෝ විදිහට අපි හැම වෙලේම පාරිභෝගිකයා ගැන හිතන්න ඕනේ. මොකද මේක කන්නේ තවත් මිනිස්සෙක්. අපිත් කනවනේ. එතකොට මේක තවත් මිනිස්සෙක්ට හානි නොවන විදිහට වගා කරන්න නම් ඒකට ගැළපෙනම වෝටර් සිස්ටම් එක තමයි ස්ප්‍රින්කල් වෝටර් සිස්ටම් එක. මේ ස්ප්‍රින්කල් වෝටර් සිස්ටම් එකේ තියෙන ලොකුම අවාසිය තමයි වතුර අඩු ප්‍රදේශවලට භාවිතා කරන්න බෑ. මොකද මේකට වතුර මාර විදිහට වැය වෙනවා. ඒ වගේම ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකකට අපිට අඟල් භාගයක මෝටරයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. no issues. නමුත් ස්ප්‍රින්කල්ස් කරකවන්න අවම අඟල් දෙකක මෝටරයක්වත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. කොහොමද ළමයිනේ මගේ ස්ප්‍රින්කල් එක ඉටිකිරිස් වගේ කැරකෙනව නේද? ළමයිනේ මම තාම ආනමඩුව බිමේ වගාවක් දාන්න සූදානම් නෑ. නමුත් මම මේ පොළව තෙමනවා. ඇයි එහෙම පොළව තෙමන්නේ? අනිත් කාරණාව තමයි මම ස්ප්‍රින්කල්ස් සෙට් කරලා තිබ්බට ස්ප්‍රින්කල්ස් වලින් තෙමන්නෙත් නැතුව මේ විදිහට වයර් එකකින් වතුර ගහලා පොළව තෙමන්නේ ඇයි? හොඳට කල්පනා කරලා බලලා මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ විදිහට පොළව තෙමුවේ ඇයි කියලා ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කියන්න. එහෙනම් ළමයිනේ මං හිතනවා මේ සතියේ මගේ ඇග්‍රි බ්ලොග් එකෙන් ඔයාලා මොනවම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ලබන සතියේත් මේ වගේම ඉට්ටි කිරිස් බ්ලොග් එකකින් ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම ආයුෂ බොහෝ වේවා. අස්සලාම් වලයිකුම් වන්නක්කම්. ආමේ ෂෙයා කරන්න අමතක වුණා නම් ෂෙයා කරගෙනම යන්න ඕනේ. හොඳේ.